මගේ පුංචි ආදරී 5 වෙනි දිගහැරුම. පසුවදා පුරුදු විදිහටම පාසල් යන මේ දෙන්නා එකට පාසල් යනවා දැකපු විහස්ගේ යාළුවා මෙතනට එනවා. දෙන්න දැන් එකටමයි නේද? මේ විහස්ගේ යාළුවා අහනවා. අනේ මේ ඔයාට වැඩක් නැහනේ. ඔයාගේ වැඩක් බලන් ඉන්න. අපි මෙහෙම කියලා මෙතනින් යනවා. මොකද්ද බං? උඹට පිස්සුද? උඹ අබිව අවුස්සන්න එපා. විහස් යාළුවාට කිව්වා. ඉතින් මං කියන්නේ බොරුද? දෙන්න එන්නෙත් එකට යන්නෙත් එකට. යාළුවා hina වෙවි වේලුවෙන් විහස්ට කිව්වා. උඹ ඉතින් දන්නවනේ බං මම නැවතිලා ඉන්නේ අබීගේ ගෙදර කියලා. විහස් යාළුවාට ආයෙමත් කිව්වා. ඉතින් විහස්ගේ යාළුවා විහස්ට කියනවා මට පේන විදිහට නම් ඒකි උඹට කැමතියි වගේ කියලා. විකාර කතා කියන්න එපා බං. උඹ ඔය වගේ කතා අබී ඉන්න තැන එහෙමනම් කියන්න එපා. ඔය අතර පන්තියට ආව අබීවල්ලා මනුවී ඊයේ පාටි එක ගැන කතා කරනවා. ඊට පස්සේ මනුවී අබීගෙන් අහන්නේ අද කෝ විහස් නැද්ද කියලා. ඔය එන්නේ අර යාගේ මොඩේ යාළුවා එක්ක අබී කියනවා. ඉතින් පාසලේ විවේක කාලය වෙලාවේදී අබී කෑම කන්නත් විහස් ඉන්න තැනට එනවා. ඇවිල්ලා විහස්ට කියන්නේ අද ඉස්කෝලේ යරුනම කොහේ හරි එවෙදින්න යමුද කියලා. විහස් අහනවා ඇයි ඒ කියලා. අබී කියන්නේ අද හවස ක්ලාස් තියෙනවා ඒක හරිම කම්මැලි යන්න බෑ ඒ නිසා කියලා. මේකට තදින්ම විරුද්ධ වෙන විහස් කියන්නේ බෑ කියලා. මොකක්ද හලෝ මම හැමදාම ක්ලාස් යනවානේ. එක දවසක් ගියේ නැති උනාට මොකෝ වෙන්නේ? එන්නකෝ යන්න. අබී හදන්නේ ෂේප් එකේ විහස්ව කැමති කරව ගන්න. දැන් එක්සෑම් එකත් ළඟයිනේ. මුලින්ම ඒක ඉවර වෙනකන් ඉන්නකෝ. ඊට පස්සේ එක යන්න. අනිත් එක මේ ගැන ඔයාගේ අම්මා දැනගත්තොත් එහෙම දෙන්නටම බැනුම් අහන්න වෙයි. දන්නවනේ මැඩම්ගේ හැටි. ඒ නිසා ඔයා ක්ලාස් යන්න. විහස් අබීට කියනවා. ඔයා මහ දුෂ්ට නපුරෙක් හලෝ. මම හොඳයි කියලා හිතුවට අබී විහස්ට බැනලා යනවා. අබී තරහෙන් මෝනත් රතු කරන් රවාගෙන යනවා බලන් ඉන්න විහස් hina වෙනවා. මෙතනට එන විහස්ගේ යාළුවා කියන්නේ අපරාධෙනේ බං chance එක මිස් කරගත්තේ. මම කිව්වනේ ඒක උඹට කැමතියි කියලා. ඒ නිසා තමයි ඔය හේතු හදා උඹ එක්කම ඉන්න try කරන්න කියලා. ආයෙ පටන් ගත්තද බං? එහෙම දෙයක් නෑ. එයා හැම වෙලේම ඔහොම තමයි. විහස් මේ කතාව මග ඇරලා යනවා. ඉතින් එදා පාසල් ඇරිලා එහෙම ක්ලාස් ගියා අබී. ක්ලාස් ඉවර වුණ ගමන් දුවන්න එන්නේ විහස් වැඩ කරන රෙස්ටුරන්ට් එකට. හැබැයි අබී යනකොට විහස් රෙස්ටුරන්ට් එකේ නැහැ. අබී මෙතන වැඩ කරන තව කෙනෙකුගෙන් දැනගන්නවා විහස් ඩෙලිවරි එකකට ගිහින් කියලා. අබී විහස් රෙස්ටුරන්ට් එකට එනකම් බලන් ඉන්නවා. ඔය අතර විහස් එනවා. අබී ඔයා මොකද මෙහෙ කරන්නේ? මම කියලා තියනවා නේද ඔයාට නිතරම මෙහෙ එන්න එපා කියලා. විහස් තරහින් කියනවා. ඇයි මම ආවට මොකද වෙන්නේ? මම ආවේ මට ඕන නිසා. අබී පොඩ්ඩක්වත් ගණන් ගන්න නැතුව රවාගෙන කියනවා. අබීව මෙතනින් පැත්තකට ඇදන් ගිහින් විහස් කියනවා ඔයා ඇයි තේරුම් ගන්න නැත්තේ? ඔයා මේ කරන දෙයින් වෙන්නේ අපි දෙන්නටම ප්‍රශ්න ඇති වෙන එකනේ. දන්නේ නැහැ වගේ කතා කරන්නේ ඇයි? මැඩම් හරි සර් හරි ඔයා නිතරම මෙහෙන එක ගැන දැනගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනවනේ. එදා මැඩම් මට පැහැදිලි කරලම කිව්වා ඔයා එක වැඩි ආශ්‍රයක් තියාගන්න එපා කියලා. ඒ නිසා අපි ඒ විදිහට ඉමු. මොකද්ද? අම්මා ඔයාට එහෙම කිව්වද විහස්? ඔයා එහෙනම් ඇයි මට ඒ ගැන කලින් කිව්වේ නැත්තේ? අබී පුදුමෙන් අහනවා. දැන් කිව්වනේ අබී. ඔයා එක තේරුම් ගන්න. විහස් මෙතනින් යනවා. අබී ආයේ විහස් පස්සෙන් ගිහින් විහස්ව නවත්තලා අහන්නේ ඔයාටත් ඕනි ඒකමද කියලා. විහස් මේකට මොකුත් උත්තරයක් දෙන්නේ නැහැ. ඔයා පරිස්සමෙන් ගෙදර යන්න. විහස් අබීට මෙහෙම කියලා මෙතනින් යනවා. ගෙදරට ගිය අබී ආලෝක ළඟට ගිහින් ආලෝකගෙන් කෙලින්ම අහන්නේ ඇයි ඔයා මාත් එක්ක ඉන්න මම කැමති අයව මගෙන් ඈත් කරන්න හදන්නේ අම්මේ කියලා. අබී මේ එකපාරටම අහන්නේ මොකද්ද කියලා නම් ආලෝකට එච්චර මතක් වෙන්නේ නැහැ. ආලෝක අහන්නේ මොනා ගැනද අහන්නේ කියලා. අබී මුකුත් නැහැ කියලා කාමරේට යනවා. ඔය අතරේ විහස් ගෙදර එන ගමන් කල්පනා කරන්නේ විහස් අබීට කොච්චර කැමති වුණත් ඒක අබීට පෙන්වන්නේ නැතුව අබීගෙන් ඈත් වෙලා ඉන්න. මම අබීට කැමතියි කියලා වික්‍රමසිංහ මහත්තයා දැනගත්තොත් මොනා වෙයිද? එයා කොහොමත්ම මං වගේ කිසිම දෙයක් නැති කොල්ලෙකුට අබීව දෙන්නේ නැහැ. ඒ නිසා මම කොහොම හරි අබීව අමතක කරන්න ඕනි. මේ වෙලාවේ මට කරන්න වෙන කිසිම දෙයක් නැහැ. මම මෙහෙම කරනවට මට සමා වෙන්න අබී. මට ඔයාට රිද්දන්න උවමනාවක් නැහැ. ඒත් මට ඔයාට ආදරය කරන්න කිසිම අයිතියක් නැහැ. ඒ නිසා මට අපි දෙන්නම වෙනුවෙන් කරන්න පුළුවන් මම ඔයාගෙන් ඈත් වෙන එක විතරයි. ඒත් මම දන්නේ මට ඒක කරන්න පුළුවන් වේද කියලා. ඒත් මම ඒක කරන්නම ඕනි. විහස් මෙහෙම හිත හිතා යනවා. ඔය අතරතුර මහහයියෙන් වැස්සක් වහිනවා. විහස්ට වහින එක ගානක් යන්නේ නැහැ. එයා ඉන්නේ ගොඩක් අවුලෙන් නිසා විහස් ඇස්සේ තෙමි තෙමිම ගෙදර යනවා. විහස් එනකම් බල්කනියට වෙලා බලන් ඉන්න අබී විහස් හොඳටම තෙමීගෙන එනවා දකින්නවා. ඕනි දෙයක් කියලා අබී යනවා විහස්ට කතා කරන්න. විහස්ගේ ඉස්සරහට එන අබී අහනවා ඇයි ඔයා වැස්සෙම ආවේ කියලා. විහස් මුකුත් නොකිය යනවා මට ටිකක් තනියෙන් ඉන්න ඕනි කියලා. උදේ ඉඳන් හොඳටම ඉඳලා එකපාරට විහස්ට මොකද උනේ කියලා අබී කල්පනා කරනවා.
මෙයායි මෙහෙම ඉන්නේ. උදේ ඉඳන් හොඳට හිටියනේ. අපි ආයේ විහස්ට කතා කරන්න උත්සාහ කරනවා. එදා වැස්සටත් හොඳටම දෙමුණු නිසා රෑ විහස්ට ටිකක් අසනීප වෙනවා. ඉතින් විහස්ගේ තාත්තත් මේ ටිකේ වික්‍රමසිංහ මහත්තයා එක්ක දුර වැඩ වාගයකට ගිහින් නිසා ගෙදර ඇත්තේ නැහැ. අබිත් මේ වෙලාවේ කල්පනා කර ඉන්නේ විහස්ට එකපාරටම මොකද්ද උනේ කියලා. ආයිමත් විහස් එක්ක කතා කරන්න හිතන් හැමෝම නිදා ගන්නකම් හිටපු අබි විහස්ගේ කාමරේ ළඟට ගිහිල්ලා විහස්ට කතා කරනවා. ඒත් විහස් එළියට ආවේ නැහැ. ඉතින් මේකට තරහ ගිය අබි කාමරේ දොරත් අරන් කාමරේට එනවා. අබි ඇවිල්ලා බලද්දි දකිනවා විහස් ටිකක් අසනීපෙන් ඉන්නේ කියලා. මේ විහස් ඔයා අසනීපෙන් නේද? අපි යමු බෙහෙත් ගන්න. මම කමල් අංකල්ට කතා කරන්න. අපි විහස් ළඟට ගිහින් කියනවා. ඕනි නෑ. දැන් අවුලක් නෑ. උදේ වෙද්දි මේක අඩුවේ. අනිත් එක මම පොඩි ළමෙක් නෙවෙයිනේ. මට පුළුවන් මම ගැන බලා ගන්න. ඔයා කරදර වෙන්න ඕනි නෑ. විහස් මෙහෙම කියලා අබිව මෙතනින් යවා ගන්න උත්සාහ කරනවා. ඔව් බලා ගන්න පුළුවන් කියලා නම් හොඳටම පේනවා. පොඩ්ඩක් කොහොම ඉන්න කියලා අබි ගිහින් කමල්ට කියලා විහස්ට බෙහෙත් ගෙන්න ගන්නවා. ඊට පස්සේ බෙහෙත් ටිකත් විහස්ට බොන්න දීලා නිදා ගන්නකම් ඉඳලා අබි මෙතනින් යනවා. උදේ නැගිටිනකොට නම් විහස්ට ටිකක් සනීප වෙලා තියෙනවා. එයාට මතක් වෙනවා කලින් දවසේ අබියව බලාගත්ත හැටි. උදෙන්ම විහස්ව බලන්න එන අබිය අහනවා දැන් ඔයාට අඩුයිද කියලා. විහස් කියනවා ඔව් ඊයේ කරපු හැම දෙයකටම ටැන්ක් යූ කියලා. ලොකුකම නම් තියෙනවා පණ්ඩිතයා කියලා අබි රවාගෙන යනවා. අබි යනකම් ඉඳලා විහස් යාටම කියාගන්නේ මේ පිස්සු කෙල්ලව කොහොමද මම අමතක කරන්න හිත හදාගන්නේ කියලා. ඉතින් දුර වැඩකට ගිහින් හිටපු වික්‍රමසිංහ මහත්තයයි විහස්ගේ තාත්තා සමන්තයි මේ වෙලාවේ ගෙදරට එනවා. ඉතින් විහස් ඉන්නවා දැකපු වික්‍රමසිංහ මහත්තයා විහස් එක ටිකක් කතා කරනවා. දැන් කොහොමද වැඩ ටික? හොඳට කරන් යනව නේද කියලා වික්‍රමසිංහ මහත්තයා අහනවා. ඔව් සර් අවුලක් නැහැ. මෙතනට එන ආලෝකා මේක දැකලා ටිකක් තරහ ගන්නවා. ඔයාට අපේ ළමයිව පේන්නේ නෑ නේද? ආපු ගමන් වෙන අය ගැන නම් හොයන්න පුළුවන්. විහස් ඔයා දැන් යන්න ඉස්කෝලේ යන්න පරක්කු වෙනවනේ කියලා වික්‍රමසිංහ මහත්තයා විහස්ව මෙතනින් යවනවා. ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ? කට වහගෙන ඉන්න. ඒ ළමයා ඉගෙන ගන්න දක්ෂ හොඳ අනාගතයක් තියෙන කෙනෙක්. මට ඕනි අපේ ළමයි දෙන්න වගේම විහස්වත් දවසක හොඳ තැනකට ගන්න. ඉගෙන ගන්න ළමයෙකුට උදව්වක් කරනවා කියන එක කොච්චර දෙයක්ද? මම කොහොමත් අපේ ළමයි දෙන්නට වගේම විහස්ටත් හොඳ අනාගතයක් හදලා දෙනවා. වික්‍රමසිංහ මහත්තයා කියනවා. බලන්නකෝ ඔයා ඔච්චරටම කරෝඩ තියන් ඉන්න ඔය කොල්ල අන්තිමයට මොකද්ද කරන්න කියලා. එයා කොහොමත් දැන් ඔයාගේ දුව අබි එක්ක නටනවා වැඩි. ආලෝක තරහෙන් කියනවා. ඒ දෙන්න එක වයසේ එකම පන්තියේ. ඉතින් දෙන්න අතර යාළුකමක් ඇති. ඔය අයියක වැඩියට තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා නිකන් බොරුවට කතා කියන්න එපා. වික්‍රමසිංහ මහත්තයා ආලෝකට ටිකක් තදින් කියලා මෙතනින් යනවා. ඉතින් යාළුවනේ මගේ පුංචි ආදරී තවත් කොටසකින් ඉක්මනට හමු වෙමු. මේ වගේ කතා බලන්න දේදුණු කතාරණ එක දිගටම රැඳිලා ඉන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.